මොකද කියන්නේ උණු වතුරේ එබු සිනිඳු පලිඟු වැටයක් මගේ ළඟට සමීප වුණා වගේ හැඟීමක් මට දැනුණා. අර වයසින් වැඩි යාගේ අම්මා වගේ වෙන කාන්තාව වෙන්නේ නැති. එයාට වඩා මිටි කෙනෙක් තමයි මෙයා. එහෙත් දෙදෙනාගේම මූණු වල සමානකමක් තිබුණා. ඒ නිසා මේ අම්මයි දුවයි වෙන්නේ නැති කියලා එයා අනුමාන කළා. මේ කාන්තාව එතන ඉන්නවා කියලා තේරුම් ගිය මොහොතේම එයාට කොග අමතක වුණා. ඒ කියන්නේ ඒ තරම් එයා ලස්සනයි. හරි මගේ දැස් ඇය වෙත යොමු වුණා. සැනකින් නැගී ගිය කොග අර ගෑනු දෙදෙනා වෙත ඔතෑණි ලෙස ගමන් කළා. දැන් කොල්ලෙක් කෙල්ලෙක් ළඟට යන්න ඕන විදිහක් තියෙනවනේ. ඒ විදිහට නෙමෙයි කොග ගියේ. ඔතෑණි විදිහට නිකන් ඇල්මරුණු ස්වරූපේ. එතකොට දැන් අපිට පොයින්ට් එකක් අහුවෙනවා. ඇයි මේ සුරූපී තරුණිය කොගව අතෑරලා රතු කමිසකාරයා ළඟට යන්නේ කියලා. කොග ළඟ නැති රතු කමිසකාරයා ළඟ තියෙන එකක් තියෙනවා. මොකක්ද නැත්තේ? රතු කමිසකාරයා කොග ළඟ තිබුණු කරුණාවන්ත බව, දයාවන්ත බව, මොකද අනුකම්පා සහගත බව, හොඳකම, නිහතමානීකම රතු කමිසකාරයා ළඟ තිබුණේ නැති බව හැබැයි කොග ළඟ නැති එක ගතිගුණයක් රතු කමිසකාරයා ළඟ තිබුණා. ඒ තමයි මොකද්ද? මොන ගතිගුණයක් තිබුණේ? ඒ තමයි පිටාටෝපේ. පෙන්නන එක. බාහිර ස්වරූපේ. අභ්‍යන්තරය හොඳ නැති වුණත් රතු කමිසකාරයාගේ බාහිර ස්වරූපය අර ස්වරූපේ තරුණිය ඉල්ලපු බාහිර ස්වරූපේ විය හැකියි.